කොහොමද ළමයි මේ තමයි ස්ලැබ් එක උඩ තියෙන මගේ ස්ට්‍රෝබෙරි වගාව. ඊට කලින් මම ස්ට්‍රෝබෙරි හැදුවත් පහුගිය මාසවල තිබුණු වැස්සට අහු වෙලා මගේ ස්ට්‍රෝබෙරි පැල සවුත් වුණා. පැල 3ක් විතරයි බේර ගන්න පුළුවන් වුණේ. මම ස්ට්‍රෝබෙරි පැල 4ක් ගෙන්න ගත්තා බණ්ඩාරවල පැත්තේ ස්ට්‍රෝබෙරි පැල තවානකින්. මේ තියෙන පැල 4 දවස් 2කින් මට පැල ලැබෙයි කිව්වට කුරියර් එකෙන් මට ගෙනත් දෙද්දි දවස් 4කට වඩා ගියා. ඉතින් හරිම දුක්ඛිත තත්ත්වයක තමයි පැල 4 ආවේ. මට හිතුණා පැල 4 මැරෙයිද කියලා හදන්න කලින්ම මම ඉතින් කෝකටත් කියලා හදලා බැලුවා. මම මේ පැලෙත් එක්ක ආව පස් ටික අයින් කරගන්නවා. මොකද ගිය පාර මම ওই පස් ටික එක්කම හදලා මට වතුර දාන්න දවසක් පරක්කු වුණ නිසා ඒ පස් ටික ගල් වගේ හයි වෙලා තිබුණා. මේ ස්ලැබ් එක උඩ තියෙන රස්නෙට. ස්ට්‍රෝබෙරි වලට ඕන නිදහසේ මුල් ඇදලා යන්න පුළුවන් වගේම වතුර රැඳෙන්නේ නැති ඒත් එතමනේ තියෙන පස්. ඉතින් ගිය පාර කැරට් හදන්න ගත්ත පස් වගේක් තිබිලා මේ පාර ස්ට්‍රෝබෙරි හදන්න ඒ පස් ගත්තා. ඒ පස් වලට මම ස්ට්‍රෝබෙරි පැලෙත් එක්ක ආව පස් ටිකත් එකතු කරගත්තා. මම වාජනීය විදියට ගත්තේ අඩිය සිදුරු කරපු බේසම් දෙකක්. එක බේසමක පැල දෙක ගානේ හදාගත්තා. මොකද මේ පැල වලින් ආය අලුත් පැල ආවොත් ඒවා මේ බේසමෙම හදාගන්න පුළුවන් නිසා. ස්ට්‍රෝබෙරි පැලේ දැල්ල තියෙන කොටස පස් වලට යට කරන්න එපා. මුල් ටික විතරක් පස් වලට යට කරගන්න. මම පස්වලට උඩින් පිදුරු තට්ටුවක් දාගන්නවා. මොකද පිදුරු වලින් පස්වල තියෙන තෙතමනය ටික දවසක් රඳව ගන්න උදව් වෙනවා. ඒ වගේම තමා කොළ ගෙඩි පස් උඩට වැටුනහම සතුන්ගෙන් වෙන හානිය වැඩි. ඉතින් ඒ හානිය අඩු කරගන්නත් මේ පිදුරු තට්ටුවක් පස්වලට උඩින් දාගන්නවා. මම පැල ගෙන්නපු තැනින් නම් මට කිව්වේ සතියකට සැරයක් ඇල්බර්ට් සොලියුෂන් ග්‍රෑම් 2ක් වතුර ලීටර 1 දී කරලා ස්ප්‍රේ කරගන්න කියලා. ඉතින් ස්ප්‍රේ කරගන්නත් පුළුවන් ඕනනම් පස් වලට එකතු කරගන්නත් පුළුවන්. පැල හදලා ඉවර වෙලා මම පස් වලට හොඳට උරා ගන්නකම් වතුර ටිකක් දැම්මා. ටිකක් දවස් යද්දී ස්ට්‍රෝබෙරි පැලේ වටේට තියෙන පස්වල පොඩි පොඩි වල්ගස් හැදෙනවා. ඒ වල්ගස් ගලවලා අයින් කරන්න. මොකද එකක් තමයි ස්ට්‍රෝබෙරි පැලේ වෙන පැලයක හැදෙන්න කැමති නෑ. අනිත් එක වල් පැල ස්ට්‍රෝබෙරි පැලේට ඕන පෝෂක කොටස් ඔක්කොම උරා ගන්න බලනවා. මගේ කලින් තිබුණ ස්ට්‍රෝබෙරි පැල වලින් රනර්ස් ඇවිල්ලා ඒ වගේ පැල හැදිලා තිබුණා. මම ඒවා ට්‍රේ එකක හදාගත්තා. ඉතින් සති 3ක් 4ක් විතර ගියාට පස්සේ මම ඒවා ට්‍රේ එකෙන් ගලවලා මේ විදිහට පෝච්චි වල හදාන තියෙනවා. මේ පෝච්චි වල හදාගත්ත ඒවා ගනුත් රනර්ස් ඇවිල්ලා තියෙනවා. මම ඒවත් කලින් වගේම ට්‍රේ එක පළවෙනිට දාලා තියෙනවා. මට මේ ස්ට්‍රෝබෙරි පැල ටික බේර ගන්න පුළුවන් වේද බැයිද කියලා කමෙන්ට් එකක් දාගෙනම යන්න.